ගැඹුරු මුහුදේ සැඟවිලා තියෙන භයානක රහස් ගැන ඔයාලා දන්නවද? අද අපි කතා කරන්නේ ඒ මුහුදේ අඳුරේ ජීවත් වන භයානක මසුන් 5 දෙනෙක් ගැන. අපි මුලින්ම කතා කරන විශේෂය තමයි ස්ටෝන් ෆිෂ් කියන්නේ. ඉන්දු පැසිෆික් සාගරයේ වෙරළ බඩව දක්නට ලැබෙන මේ මාළු විශේෂය සෙනෙන් සයිනඩ් උපවිශේෂයේ ස්කෝපියන් ෆිෂ් පවුලට අදාළ වරල්වල කිරණ සහිත වඩා විෂමත් සේක්. විද්‍යාත්මකව සෙනෙන්ෂියා ලෙස හඳුන්වන මේ මත්ස්‍යයන් 1801 දී ජර්මානු ස්වභාවික විද්‍යාඥයන් කිහිප දෙනෙක් තමයි හොයාගෙන තියෙන්නේ. කොරල් පරාශ්‍රිතව දක්නට ලැබෙන මේ මාළුවාගේ කොඳු ඇට පෙළේ ඇති ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන නියුරොටොක්සින් තමයි මෙයාලා උග්‍ර විෂ සහිත මාළුවෙක් බවට පත් කරලා තියෙන්නේ. මෙයාලගේ ඇඟේ තියෙන විෂ කටු දිගු කිරීමේ හැකියාවක් තියෙනවා. කවුරු හරි කෙනෙක්ට මේ මාළුවා පෑගුණොත් ඒ කෙනාට ශ්වසන දුර්වලතා, හෘද වාහිනී පද්ධතියට ඇතිවන හානි, කම්පනය, අංශභාගය හෝ මරණය පවත් විය හැකියි. ඊළඟට අපි කතා කරන්නේ ගොලයිත් ටයිගර් ෆිෂ් ගැන. හයිඩ්‍රොසයිනස් ගොලයිත් හෙවත් විශාල ටයිගර් මාළුවා අප්‍රිකානු මිරිදිය මත්ස්‍යයෙක්. කොංගු ගංගා ද්‍රෝණියේදී කරන ලද පර්යේෂණයකට අනුව 1898 දී ප්‍රංශ ගවේෂකයෙකු සොයා ගන්නා ලද මෙම විශාල මත්ස්‍යයා ඉතා ශක්තිමත් වේගයෙන් ගොදුරු ලබා ගන්නා මත්ස්‍යයෙක්. දිගින් අඩි 4.9ක් හා කිලෝග්‍රෑම් 50ක් පමණ බරකින් යුක්ත මෙම මාළුවා පිරානා හෝ මෝරුන්ගේ මෙන් තියුණු දත් පිහිටා ඇති මාළුවෙක්. මාංශ භක්ෂක වන අතර තම ගොදුර වෙත එන්නේ වේගවත් සුළුසුළඟක් මෙන්. කොංගෝවේ මිනිසුන් නම් මේ භයානක මාළුවා ඇල්ලීම සඳහා තරගාවලි පවා සිදු කරනවා. වෝල්ට් 860ක කම්පනයක් දෙන විදුලිය ජනනය කරන්න පුළුවන් මාළුවෙක් ගැන ඔයාලා අහලා තියෙනවද? ඒ තමයි ජිම්නෝඩ්ඩේ පවුලට අයත් විද්‍යුත් ඊල්ස් මත්ස්‍යයා. 1775 දී ප්‍රථම වරට මේ මත්ස්‍යයා ගැන අධ්‍යයනය කරලා තියෙනවා. මෝන් වර්ග කිහිපයක් දක්නට ලැබෙන අතර දකුණු ඇමරිකානු පහත් බිම්වල ජල මූලාශ්‍ර තුල තමයි වැඩියෙන්ම දැකිය හැකි වන්නේ. අඩි 6ක් හෝ 7ක් පමණ දිග, කිලෝග්‍රෑම් 20ක් පමණ බරින් යුක්ත මේ මාළුවා ප්‍රබල විද්‍යුතයක් පිට කරන මත්ස්‍යයෙක්. ඒත් මේ මාළුවාගේ කම්පනය මිලි තප්පර 2ක් පමණ වගේලු තියෙන්නේ. අපි ඊළඟට කතා කරන්නේ අපි කවුරුත් අහලා තියෙන පිරානා කියන මාළු විශේෂය ගැන. පිරානා විශේෂ 50කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන තියෙනවා. මොවුන් සරභක්ෂක මසුන් විශේෂයක්. ඇමසන් ද්‍රෝණියේ මෙන්ම දකුණු ඇමරිකානු තෙත් භූමි තුල මොවුන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. අඟල් 5ත් 14ත් අතර දිගකින් යුක්තව සාමාන්‍ය පිරානා වර්ග දැකිය හැකියි. මෙගා පිරානා වර්ගය අඟල් 28ත් 50ත් අතර දක්වා විශාල වූ බව පැවසෙනවා. ඒ මීට වසර මිලියන 8ත් 10ත් අතර පෙර ජීවත් වෙච්ච වඳ වී ගිය මෙගා පිරානා වරුන්. මැදුණු දත් නිසා මස් ඉරා දැමීමට තරම් ශක්තියක් මොවුන්ට තියෙනවා කියලායි කියන්නේ. පස්වෙනියට අපි කතා කරන්නේ ඊල්ස් පවුලේම තවත් සමාජිකයෙක් ගැන. මොරේ ඊල්ස් කියන නමින් හඳුන්වන මේ මත්ස්‍යයා සර්පයෙක්ගේ පෙනුම තමයි තියෙන්නේ. මේ මත්ස්‍ය විශේෂය සැඟවී සිට ගොදුරු ලබා ගන්නවා. පළල් හකු සහිත විශාල මුඛයක් ඇති මොවුන් උග්‍ර විෂ විලෝපිකයන් විදිහටයි හඳුන්වන්නේ. කොරල් ආශ්‍රිතව සැඟවී දඩයම් කරන මේ මොරේ ඊල්ස් දැනට වර්ග 202ක් පමණ හඳුනගෙන තියෙනවා. මේ වගේ භයානක තවත් මසුන් ඕනෑ තරම් මේ අඳුරේ සැඟවිලා ඇති. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්න.